දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ ලියාෂා ප්ලාන් නර්සරි වෙතින් ඔයාලට මම අද පුංචි වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඉතින් අපි ඇන්තෝරියම් හදන්න ගන්නකොට ගොඩක් වෙලාවට යාළුවනේ පාවිච්චි කරන්නේ පොල් එලි සහ කැටවැල්ල. ඉතින් අපි කොහොමද කැටවැල්ල ගොඩක් වෙලාවට ගොඩක් අය සල්ලි වලට ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මම ඔයාලට පුංචි අදහසක් දෙන්න හිතුවා. මේ විදිහට පේනවනේ ඔයාලට මේ එකතු කරගෙන තියෙන කැටවැල්ල. ඒ එකතු කරගත්තේ වෙන කොහෙන්වත් නෙමෙයි මේ මගේ මිදුලෙන්. පේනවද ඔයාලට? මේ මිදුලේ මම අතු ගාලා හැමදාම එක තැනකට තමයි මේ විදිහට අතු ගාගෙන ඇවිල්ලා මේ කොළ රොඩු ටික ගන්නෙ මම. ඒ ගන්නකොට මේ මුළු මිදුලෙම අතු ගෑවෙන වැල්ල මේ විදිහට මෙහෙම මේ එක තැනකට රැස් වෙනවා. ඒ රැස් වුණාට පස්සේ යාළුවනේ මම මේ විදිහට කියන්නේ මම මේ වලට පෙන්නන්න මේක ගත්තේ උරේකට එකතු කරලා තියා ගන්නවා. මට අවශ්‍ය වෙන හැම වෙලාවකම මම හොඳට හොදලා ඉවර වෙලා කැප්ටාන් වල දාලා තියලා වේල්ල තමයි මේ ඇන්තෝරියම් වලට දාන්න ගන්නෙ. ඉතින් කිසිම හානියක් නෑ යාළුවනේ. මගේ ගස් ලස්සනට හැදිලා තියෙනවා. ලස්සනට මල් දීලා තියෙනවා. ඉතින් තව අයට මේ විදිහට කරගන්න. ඒ කියන්නේ ඉඩ පහසුකමක් වැඩිපුර නැති අයට කරගන්න පුළුවන් දෙයක් තමයි ඔය ලොකු ගොඩ නැගිලි හදන්න තැන් තියෙන්නේ. ඉතින් ඒ තැන් වල එයාලා ඔය කපරාදුවට ගන්නකොට වැලි හලලානේ ගන්නෙ. ඒ හලලා ගන්නකොට එයාලා ගොඩක් වෙලාවට ඒ වැලි වල තියෙන ඒ අයින් වෙන ඒ මේ වගේ බොරළු ටික අයින් කරලා දානවා. ඉතින් ඒ වගේ තැනකින් වුණත් අපිට ඉල්ල ගන්න පුළුවන්. සල්ලි වලටම ගන්න ඕනේ කියලා නැහැ. ඉතින් මේක ඇත්තටම මේ වැල්ල කියන එක මේ කැට බොරැල්ල කියන එක මේ ඇන්තෝරියම් වලට අවශ්‍යම දෙයක් කියලා මම හිතන්නේ. ඒව නැතුවත් හැදෙනවා. ඒ මොකද මෑත කාලීනව තමයි මේ විදිහට අපි වැලි පොල් එලි එකට කලවම් කරලා හදන්න ගත්තේ. නැත්තම් දුර ඈත ඉඳලා බැලුවොත් අපි මේ ගොඩක් වෙලාවට පොල් එලි වල තමයි යාළුවනේ හදන්නේ. ඉතින් යාළුවනේ ඒ විදිහට ඒ වුණාට වැලි කියන්නේ රත්තරන්. මේක සම්පතක්. මොකද වැලි වල හදන එකෙත් ගොඩක් ලොකු සාර්ථකත්වයක් තියෙනවා. මුල් ඉක්මනින් සහ පහසුවෙන් අපිට අද්දව ගන්න පුළුවන්. සහ මුල් නැති පැලයක් වුණත් මේ වැලි නිසා අපිට මුල් අද්ද ගන්න පුළුවන්. ඉතින් මගේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. අඩු ආදායමක් අඩු වියදමකින් නිරෝගී ගහක් හදාගන්න පුළුවන් අපිට. ඉතින් ඔයාලත් කරලා බලන්න මේක. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මට ලයික් එකක් සහ කමෙන්ට් එකක් දාගෙන යන්න වටිනවා කියලා හිතුණා නම් ඒ වගේම මගේ channel එක ඔයා තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon ඔබලා තියාගන්න. මේ විදිහේ පුංචි වීඩියෝ ඔයාලට වටින වීඩියෝ රැගෙන මම නැවතත් එන්න බලාපොරොත්තු වෙන. අද දවසට මම සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්. තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න.